good morning ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවද කියලා හිතනවා. ගිය මාසේ මුලින්ම පටන් ගත්ත එක්සෑම් එක මේ මාසේ 26 වෙනිදාකම් අපිට එක දිගට යනවා. ඉතින් ඔයාලට මේ දිගටම බලන්න වෙන්නේ මගේ එක්සෑම් එකට ලෑස්ති වෙන vlog තමයි. අපි බලමු එක්සෑම් එක ඉවර වෙච්ච ගමන් කොහේ හරි කරලා පොඩ්ඩක් ජීවිතේ නිදහසේ ගත කරන්නත්. ඉතින් ඔන්න මම අද පහර නැගිට්ටා. ඔන්න ඉතින් මේ ටිකේම මම නැගිටිද්දී 8යි 9යි. ඉතින් මම හිතලම අද දවසේ ඊයේ කලින් නිදාගෙන 5 වෙද්දී නැගිට්ටා. ඒකට මොටිවේට් එක කරගත්තේ ඔයාලා. ඉතින් මට වීඩියෝ එකක් කරන්නත් ඕනේ කියලා හිතුණා. ඉතින් ඒකින්ද මං 5ට නැගිට්ටා. ඉතින් මේ මම අද දවසේ කරන්න හිතන් ඉන්න to-do list එක හදන්න තමයි හදන්නේ. ඉතින් අද බලමු මං අද කවර් කරන්න හිතන් ඉන්නේ මොනවද කියලා. මම to-do list එක හදලා ඉවර වෙලා වොෂ් එකක් දාගෙන ඉතින් අලුත් ඇඳුමකුත් ඇඳලා පාන්දරම වැඩ කරන්න පටන් ගත්තා. දැන් වෙලාව හරියටම 7යි. අපි දැන් යන් චුට්ටක් එළිය ඇවිදලා උදේට කෑම ගන්න. හරි. සබ්ජෙක්ට් එකක් ලිව්වා. ඉතින් දැන් තව එක්සෑම් එකක් තියෙනවා අපිට ආයි 8 වෙනිදාට. ඔයාලට ඕන තරම් PDF ඕන තරම් unlimited පාවිච්චි කරන්න පුළුවන්. DeepSeek කියන AI platform එක use කරලා. හරිද? ඉතින් මම ඒකට මගේ ඔක්කොම past papers ටික add කරලා ගත්තා analyze එකක්. වැඩිපුරම මොන වගේ පාඩම් වලින්ද ප්‍රශ්න අහලා තියෙන්නේ සහ මොන පාඩම් වලින්ද ඒ ප්‍රශ්න රිපීට් වෙලා තියෙන්නේ එක දිගට. අවුරුදු 5ක විතර papers දාලා ඒවෙන් රිපීට් වෙලා තියෙන question මොනවාද වැඩිපුරම අවධානය දෙන්න ඕනේ මොන පාඩම් වලටද සහ මම පොඩි plan එකක් ඉල්ලුවා DeepSeek එකට දාලා. ඇත්තටම මේ මට ආවා මෙන්න මේ පාඩම් ටික තමයි ඔයාලට වැඩිපුරම අහලා තියෙන්නේ සහ ඔයාට මේ පාර exam එකට අහන්න පුළුවන් ප්‍රශ්නත් එයාලා අර පැටර්න් එකක් තියෙනවනේ සබ්ජෙක්ට් වල එක දිගට ගලාගෙන ආපු අන්න ඒක දිහා බලලා ඔයගොල්ලෝ ඒක ඇනලයිස් කරලා මට මෙන්න මේ විදිහට දුන්නා ලිස්ට් එකක්. මේන්ලි ඔයා ෆුල් සිලබස් එකෙම බලා ගන්න ඕනේ මොනවද කියලා. ඉතින් ඔයගලන්ටත් සබ්ජෙක්ට් එකට ගැන අවබෝධයක් මදිනවා. මොන වගේ දේවල් ඔයා බලන්න ඕනේ සහ මොන වගේ දේවල් වලට වැඩිපුර අවධානයක් යොමු කරන්න ඕනේ කියලා එක්සෑම් එකකදී
මම හිතනවා මේ ක්‍රමේ ගොඩක් හොඳයි කියලා සහ ඔයගලන්ට ගොඩක් කාලෙ ඉතුරු කරගෙන ප්‍රොඩක්ටිව් විදිහට එක්සෑම් එකට වැඩි ලකුණක් ගන්න ඔයගලන්ට එකකින් පුළුවන් වෙයි. හැබැයි ඔයගලන්ට ෆුල් සිලබස් එකම ඇනලයිස් කරලා ඒක පාඩම් කරගන්න පුළුවන් නම් ඒක ඔයාගේ දැනුමට හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් නම් එහෙම කරන්න. එහෙම නැතුව ඔයාලට දැන් එක්සෑම් එක වෙනුවෙන් මහන්සි වෙන්න කියලා හිතාගෙන නම් දැන් වැඩ කරන්නේ ඔයා. අනිවාර්යෙන් ඒ දේ ගොඩක් හොඳයි. එහෙම ඇනලයිස් එකක් අරගෙන වැඩිපුරම පාඩම් කරන්න ඕනේ. පාඩම් ටික අරගෙන ඊට පස්සේ ඒ ටික කියවලා ඒ ටික මුලින් බලාගෙන ඊට පස්සේ ඊතුරු දේවල් වලට වෙලාව තිබ්බොත් බලාගන්න යන්න පුළුවන්. දැන් වෙලාව 9:19 හරියටම එතන හොන්දටම අවුව දැන් චුට්ටක් සැර වැඩි එකක යව මම හිතන්නේ මම අතෙන්ට shift වුණොත් හොඳයි. අදත් ස්ටඩීස් වලට ගැලපෙන පොඩි මාතෘකාවක් ගැන කතා කරමු. ඉතින් ඔයාලා හිතනවද ඇයි මේ ස්ටඩි බ්ලොග් වල calm peaceful vibe එකක් එක්ක ගොඩාක් rainy day vlogs ඒ වගේම soft light lamp lights මෙන්න මේ peaceful sounds මෙන්න මේ කියන දේවල් භාවිතා කරන්න සහ aesthetic කියන vibe එක ගොඩාක් trending යන්නේ ඇයි කියලා. ඒකට ඇත්තටම හේතුවක් තියෙනවා. මම ඒක අත වෙලාවක් තිබ්බොත් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. දැන් අපි ආයි ස්ටඩීස් පටන් ගන්න. මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනේ. ඔයාලා මට කියන්න ඔයාලා ස්ටඩි කරන ගමන් සාමාන්‍යයෙන් ළමයි ගොඩක් මොටිවේෂන් එක අඩු වෙන නිසා ස්ටඩි වීඩියෝස් ප්ලේ කරගෙන ස්ටඩීස් කරනවා. ඉතින් ඔයාලා වීඩියෝස් බලන්නේ ෆ්‍රී ටයිම් වලද එහෙම නැත්නම් ස්ටඩීස් කරන ගමන්ද කියලා අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඔයාලා ස්ටඩි කරන ගමන් වීඩියෝස් බලනවා නම් ඒක ඔයාලට බාධාවක් වෙනවා ඔයාලගේ ස්ටඩීස් වලට. මොකද මං වොයිස් ඕවර් එකක් කරන නිසා. ඉතින් ඔයාලා එහෙම ස්ටඩීස් කරන ගමන් වීඩියෝස් බලනවා නම් අනිවාර්යෙන් කියන්න. මම ඒකට ගැලපෙන වීඩියෝස් උත් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නම්. ඉතින් මම ආයිත් වොෂයක් දාගෙන ආවා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා ආයිත් පොඩි වැඩ ටිකක් කරන්න. ඒත් දැන් නම් හරිම අමාරුයි මට ස්ටඩීස් කරන්න. බලමු ගොඩක් වෙලාවක් නම් බැරි වෙයි. මොකද වෙන්නේ කියලා බලමු. හරි අපි දැන් කතා කරමු මම අර කලින් කියපු දේ ගැන. ඒකට කියන්නේ අපේ ස්ටඩීස් රොමැන්ටයිස් කරනවා කියලා. ඒ කියන්නේ මොකක්ද? අපි soft light, එතකොට relaxing music, rainy vibe එකක් මෙන්න මේ කියන දේවල් අපි ස්ටඩීස් වලට attach කරගන්නේ ඔයාලගේ concentration එක improve කරගන්න. ඒ වගේම තමයි ඔයාලගේ anxiety පාලනය කරන්න, stress අඩු කරන්න මෙන්න මේ වගේ ගොඩාක් දේවල් ඔයාලට මෙන්න මේ vibe එකෙන් ලබා ගන්න පුළුවන්. ඔයාලට මේ ගැන වැඩි විස්තර ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඔයාලට විස්තර අරගෙන එන්නම්. ඉතින් අද දවසම මම ස්ටඩීස් කරා. ඉතින් මාවත් නිකන් ස්ට්‍රෙස් වෙලා වගේ. ඉතින් මම ආව චුට්ටක් එළියට ඇවිදින්න. ඉතින් ඔයාලත් මේ එළිය ලස්සන බලලා එහෙනම් ඔයාලගෙත් වැඩ කරගන්න යන්න. එහෙනම් අපි ආයෙත් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මම අදට ගිහින් එන්නම්.